අයිබෝවන් මම චරිත උදාර. ඉතින් අදත් ආදරෙන් ඔයාලා පිළිගන්නවා මගේ විල්දරක් කියන YouTube නාලිකාවට, ඒ වගේම විල්දරක් කියන Facebook page එකටත්. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ යුරෝපයේ ශීත කාලේ දැන් ඉස්සරහට එන්න තියෙන්නේ. අපි මේ දැන් ගත කරන්නේ සරත් ඍතුව. ඒ කියන්නේ ඕටම්. ඉතින් ඕටම් එකේදී සරත් ඍතුවේදී ඔයාලට පේනවා මේ සෑම ගහක් කොළකම කොළ ඉදිලා වැටෙනවා. කහ පාට වෙලා ඔයාලට මේ පේන්නේ කහ පාට වෙලා වැටෙනවා. බොහොම ලස්සන වර්ණ වලින් තමයි මේ කාලේ අපිට මේ පරිසරය දකින්න හම්බෙන්නේ. ඉතින් මේක තව බොහොම කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ හිමෙන් බැහිලා මේක සුදු පාටට වෙලා යනවා. ඉතින් අමුතු සුන්දරත්වයක් ඊට පස්සේ අපිට වින්ටර් එකේදී බලන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕනේ මම හොයාගත්තා මේ සරත් ඍතුවේදී ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකේ මිනිස්සුන්ට මේ මිනිස්සු මොනවද මේ කාලය තුල කරගන්න සහ මේකේ තියෙන විශේෂත්ව ගැන. ඉතින් එක විශේෂත්වයක් තමයි ඔයාලට පේනවා මේ හැම ගහකම කොළ ඉදිලා වැටිලා ඊළඟ එන්නේ සීත කාලෙන් එහා පැත්තට ගියට පස්සේ අපහු වෙනවා වසන්ත කාලේ. ඉතින් වසන්ත කාලේ උදා වුණාම තමයි ගස්වල මල් පිපිලා ගෙඩි ඇවිල්ලා ආයිත් වසන්තය උදා වෙන්නේ. ඉතින් ඒ උදා වෙන්න අවශ්‍ය දෙයක් තමයි අතරම මේ සරත් ඍතුවේදී කරන්නේ නැවත පණක් දෙනවා මේ පසට, ඒ වගේම පරිසරයට සහ මිනිස්සුන්ට. ඉතින් මිනිස්සුන්ට තියෙන විශේෂත්වය බැලුවෙන් පස්සේ මේ කාලේ තමයි අපි සිංහල අලුත් අවුරුද්දට අපි අපේ දෙමව්පියෝ ඥාති හිතවත් අය බලන්න යනවා වගේම මේ කාලෙදී බොහොම සෞම්‍ය දේශගුණයක් තියෙන නිසා ඉතින් එයාලා තමන්ගේ ආහාර පාන රැස් කරගන්නවා, තමන්ගේ ඥාතීන් හිතවතුන් බලන්න පාවිච්චි කරනවා මේ කාලේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් සංස්කෘතික පැත්තෙනුත් මේ සරත් ඍතුවේදී තියෙනවා. ඉතින් සරත් ඍතුව කියන්නෙම වින්ටර් එකට එන ශීත කාලෙට කලින් වෝනින් එකක් දෙනවා වගේ. ඒ කියන්නේ දැනුම් දීමක් කරනවා මෙන්න මෙහෙම එකක් ඉස්සරහට වෙන්න දෙන්න බලන්න සබාදහම කොයිතරම්නම් අපූර්වයිද කියලා. ඉතින් ඒ හරහා මිනිස්සු සහ සත්තු විශේෂයෙන් ඔයාලා දන්නවා අපේ ලංකාවට එනවා සංචාරක පක්ෂීන් කියලා අපි කියන්නේ. ඉතින් බූන්දල ඒ වගේම විල්පත්තුව වගේ උද්‍යාන වලට වනෝද්‍යාන වලට මේ සත්තු ඈතට පියාඹලා යනවා. ඊට අමතරව එහෙම යන්න බැරි අය ඉතින් සමහර සතුන් ගුහාවල් හදාගෙන පොළොව යට ඉන්නවා. සමහර සතුන් ඉන්නවා. ඉතින් ඒ අයට අවශ්‍ය සුදුසු ස්ථාන මේ පරිසරෙම හදා ගන්න. මොකද ඈත රටවල් වලට එයාලට යන්න බැරි නිසා. ඉතින් ඔන්න වගේ තමයි සරත් ඍතුව ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මම ඉස්සරහදී එන්නේ අපිට සීත ඍතුව. ඒ කියන්නේ වින්ටර් සීසන් එක. වින්ටර් සීසන් එකේදී බොහොම ලස්සනයි මේ පරිසරයම. මට පුළුවන් වුණොත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් පෙන්නන්නම්. ඔක්කොම සුදු පාට වෙලා යනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟට වසන්ත කාලේ උදා වෙද්දී මේ පරිසරයේ හැම දෙයක්ම මීට වඩා වෙනස් වෙලා ලස්සනට නව ජවයකින් මේ පරිසරය බොහොම සුන්දර විදියට හැඩ වෙලා ලස්සන වෙලා එනවා. ඉතින් ඕක තමයි මේකේ තියෙන ඍතුවල තියෙන වෙනස් වීම. ඉතින් මට අද කියන්න ඕනේ සරත් ඍතුව ගැන. ඉතින් මම හිතනවා ඔයාලට ඒ ගැන අවබෝධයක් එන්න ඇති. ඉතින් මේ ගැන දන්න බොහෝ අය ඉන්නවා යුරෝපේ වෙනත් සීත රටවල්වලත්. ඉතින් එයාලටත් පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මට ඔයාලා දන්න ටික කියන්න. එතකොට අනිත් අයටත් ඒක දැනගන්න පහසුයි. දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් එන්න ඇති කියලා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තාමත් මගේ YouTube නාලිකාව සහ FB page එක follow කරේ නැත්නම් follow කරන්න. YouTube එකට ගිහිල්ලා මාව subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට මම ඊළඟට දාන වීඩියෝ එකේ notification එක එනවා. ඒක මට ලොකු සහයෝගයක්. ඉතින් හැමෝටම අද සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු. මං ගිහින්